මේ කාලේ තමයි ඉතින් අර ඉතුරු මුළු ජීවිතේ 4/3කටම ඉෆෙක්ට් වෙන්නේ. ඇත්තම කියන්නේ බොහෝ විට මේ මනුස්සයාගේ මුළු ජීවිතේම ක්වෙස්චන් එක වෙනස් වෙනවනේ. පිස්සු කෙලපු චරිත ටික ඔක්කොම මට මේ විතර මේ හම්බ වෙනවා රිවිෂන් එකේ. අර පොයින්ට් එකක් තියෙනවා කියද්දි කතා කරගෙන ඉන්න ළමයි ඊළඟ ෂයි එකේ මට මුල්ම පොලි වල හම්බ වෙනවා. ඇත්තම කියන්නේ මට හොඳයි ඔය 26 තියරි එකේ නෙමෙයි 25 තියරි එකේ හිටපු අර පිස්සු කෙලපු චරිත ටික ඔක්කොම මට මේ විතර මේ හම්බ වෙනවා රිවිෂන් එකේ. මොකද කරන්නේ ඉතින්? ඒ කියන්නේ ඉතින් ඒ මනුස්සයා වැඩ කරන්නේ නැත්නම් මම මොනව කරත් ඉතින් ඒ මනුස්සයා පාස් වෙන්නේ නැහැ නේ. මම ගිහිල්ලා යන්නේ නැහැ විභාගේ. මම මොනව කරත් ඒ මනුස්සයා වැඩ කරන්නේ නැත්නම් එයා පාස් වෙන්නේ නැහැ. ඉතින් මට කරන්න පුළුවන් මගේ පැත්තෙන් 100%ක් කරන එක. ඉතින් මම ඒක 26 25 දිත් කියනවා. ඉතින් 25 තියරි පන්තිල සමහරව හිටියා මුලදී හොඳට වැඩ කරලා මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා පිස්සු කෙරෙන්නේ නැතුව වැඩ කරපන්. අර රිවිෂන් එක පටන් ගන්න මේ පාර 26 රිවිෂන් එක පටන් ගන්නම දවසේ ඉඳන්ම ඌ ඉස්සරහම පොළට විලා ආස දැන් වැඩ කරනවා කියලා වැඩ කරනවා. මොකද කරන්නේ? හරිද? කියන දේ අහගන්න. එහෙනම් ඔයාගේ උපරිමය දෙන්න මේකට. උපරිමය දෙන්න. 100%ක් දෙන්න. වැඩි. මොකද මේක කරන්නේ පොඩි කාලයයිනේ. අර සමස්ත ජීවිත කාලෙන් ඔය ගෙවෙන කාලය කියන එක පට්ටම පොඩි කාලයක්. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඔය 70ක් 80ක් ජීවත් වෙනවානේ. ඔය 70ක් 80ක් ජීවත් වෙන මිනිස්සෙක්ගෙන් මේ ඒ ලෙවල් වලට ඇත්තටම බහැලා වැඩ කරන්නේ අවුරුද්දක් එකමාරන්නේ. අපි දෙකක්ම ගියමුකෝ. ඒතර මුළු ජීවිත කාලෙන් 40න් එකක්නේ. ඔය මුළු ජීවිත කාලෙන් 40න් එකක් කට්ට ගන්න එකෙන් බොහෝ විට ඒ මනුස්සයාගේ මුළු ජීවිතේම ක්වෙස්චන් එක වෙනස් වෙනවනේ. ඉතුරු 40න් 39ටම අපි පොඩි කාලේ අමතක කරලා දැම්මොත් ඉතුරු 40න් ඒ ඉතුරු වෙන කාලෙටම 4න් 3කට වගේම ඉෆෙක්ට් වෙන්නේ මූ මේ ටිකේ වැඩ කරන එකනේ බොහෝ විට. දන්නෝ මේ කොච්චර වැදගත් ඩිසිෂන් එකක්ද කියලා. අර මේ කාලේ තමයි ඉතින් අර ඉතුරු මුළු ජීවිතේ 4න් 3කටම ඉෆෙක්ට් වෙන්නේ. මොකද මේ කාලේ දැන් ඒකෙන් මම කියන්නේ මේ විභාගේ ෆේල් වෙච්ච එකෙක් ජීවිතය අසාර්ථක වෙනවා කියලා. හැබැයි මේ විභාගේ ෆේල් වෙච්ච එකෙකුත් ජීවිතේ සාර්ථක වෙනවා කියන්නේ උගේ ඇඟ ඇතුලේ මාරම හයියක් තියලා දෙනවා. ඒක ඌ මේක පාස් වුණාට මාරම බැච් එකක් ගන්න එක. ඉතින් මේ විභාගේ ෆේල් වෙච්ච උන් මම දැකලා තියෙනවා. ඊට පස්සෙත් මොන හරි කරගෙන ඉතින් සාමාන්‍යයෙන් උදේ ඉන්නවා. ඌ ෆේල් වෙලත් එහෙම කරා නම් ඌ පාස් වුණාට මාරම බැච් එකක් ගන්න දෙපිච්ච එකේ. හරිද? ඒ හින්දා මේකෙන් හම්බෙන්නේ මේ රිසල්ට් එක විතරක් නෙමෙයි කැම්පස් එකේ කෝස් එක ඒක විතරද ඒවන ඉතින් පුළුවන් නේ ගන්න. තව ඉතින් ඔය වෙන ෆොරින් යුනිවර්සිටි ගන්න පුළුවන් සල්ලි ටිකක් තියනවා ලොකු දෙයක් නැහැ. ඒක විතරක් නෙමෙයි තමන් ගැන ගොඩනගෙන කොන්ෆිඩන්ස් වැඩකට බහින්න එන හැකියාව සමාජයේ පිළිගැනීම කොච්චර වුණත් ලංකාව ඇතුළේදී අර ඒ වගේ දේවල් ගත්තාම මේක හැම වෙලාවෙම මාර උඩ තියෙනවා. හරි. එතකොට